අයිබෝවන් එළඹෙන සිංහල දෙමළ හින්දු මේ උදා වෙන අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබට අද අලුත් දෙයක් විශේෂ වූ දෙයක් ප්‍රකාශ කරන්න සූදානම්. අපි දන්නවා අප්‍රේල් මාසේ 14 වෙනිදා තමයි සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වෙනවා. මේ කාලය තුල නොනගතේ කියලා කියනවා. පුණ්‍ය කාලය කියලා කියනවා. ඉන් පස්සේ තමයි අපට අලුත් අවුරුද්දක් උදා වෙන්නේ. මේක රාශි 12ම සූර්යයා ගමන් කරලා නැවත ආරම්භක රාශියට පැමිණීම තමයි මේ සිද්ධ වෙන්නේ. මේක අපි විශේෂයෙන්ම සූර්යයා මේෂ රාශියට පැමිණෙන විට අපි සූර්යයා ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව පිළිගන්නවා. ඒක තමයි Hindu ආගම සහ ත්‍රිවිධය ඉතාමත් ඒක ශක්තිමත් ලෙස කරගෙන යනවා. නමුත් මම අද මේ අවස්ථාවේ මේ තියෙන නැකත් පිළිබඳව පොඩි ඔබට මතක් කිරීමක් කරන්න ප්‍රථම කොටම ඔබ දන්නවා අප්‍රේල් 14 වෙනි සඳහා පූර්ව භාග 3:21කට තමයි සිංහල අවුරුද්ද උදා වෙන්නේ. ඒ කියන්නේ පිළිවෙන්න පාන්දර. මේක පුණ්‍ය කාලය හැටියට සඳහන් වෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනි ඉරිදා අපර භාග 8:57 සිට අප්‍රේල් 14 වෙනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා තමයි මේ පුණ්‍ය කාලය සිද්ධ වෙන්නේ. මේ පුණ්‍ය කාලේ මේ අපර භාගනේ පූර්ව භාග හරියදී තමයි අවුරුදු අපේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ලක්ම සිද්ධ වෙන්නේ. මෙහිදී ආහාර පිසීම සඳහා අප්‍රේල් මාසේ 14 වෙනි සඳුදා පූර්ව භාග 4:04ට තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා තමයි දකුණු දිශාව බලාගෙන ආහාර පිසීමේ කටයුතු ආරම්භ කරන්න වෙන්නේ. ඊගාවට සුවිශේෂී දේ තමයි වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අනුභවය. මේ දේ සිද්ධ වෙන්නේ අප්‍රේල් 14 වෙනි සඳුදා පූර්ව භාග 9:04ට පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිලා දකුණු දිශාව බලාගෙන තමයි ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම සිද්ධ වෙන්නේ. මේක වැදගත් වෙනවා මේ ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීමේදී අපිට අපේ මේ මුළු අවුරුද්දම අපිට යහපත් අවුරුද්දක්, සෞභාග්‍යමත් අවුරුද්දක් කිම් ප්‍රාර්ථනා කරමින් ලෙඩ දුක් නැති අවුරුද්දක් ප්‍රාර්ථනා කිරීම, යහපත් ධනය සම්පත් ලැබීමේ අවුරුද්දක් ප්‍රාර්ථනා කිරීම තමයි මෙතනින් අපි අපේ කරන්නන් අපේ ආදී මුතුන් පවාපට උගන්වලා දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට යන්න කියන එක. මේදී අපි දන්නවා මේ මොහොතේ තිබෙන්නේ විෂ්ණු දෙවියන් අපේ ලංකාවට සම්බන්ධ වුණේ කොහොමද කියන එක අපි පුරාණ පොත්පත් කියවුණා අපිට දැනෙනවා, අපි දන්නවා අපේ පුරාණ මහාචාර්යවරුන් අපට උගන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ලංකාවට පැමිණෙන විට විෂ්ණු දෙවියන්ට ආරාධනා කරන පළවෙනි වතාවෙම එන්න කියලා. දෙවියෝ වඩිනවා. ලංකාවේදී කියනවා මේ බුද්ධ ශාසනය තිබෙන තාක්කල් බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නා ලෙස ලංකා භූමිය ආරක්ෂා කරගන්න විෂ්ණු දෙවියන්ට තමයි බුදුරජාණන් වහන්සේ බාර දෙන්නේ. ඒක අපි හැමෝම දන්න දෙයක්. එතකොට මේ විෂ්ණු දෙවියන්ගේ වින්සතිය දැන් ලෝකෙම පාලනය කරන වෙලාව මුළු ලෝකෙම අපි දන්නවා රටේ රජුරෝ රට ගැන පාලනය කරද්දී ඒ රජුරුවන්ගේ අවට ගමේ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු වෙනෝනේ. ගම පිළිබඳව ඒ දන්නවනේ අල්ලපු ගෙදර ඉන්නේ කවුද, ඊට එහා ගෙදර ඉන්නේ කවුද, හැමදේම දන්නවනේ. වේල තියෙන කොතනද, නිර තියෙන කොතනද, කුඹුර තියෙන කොතනද, හැමදේම දන්නවනේ. ඒ වගේ තමයි විෂ්ණු දෙවියන්ගේ මේ වින්සතිය තුල. විෂ්ණු දෙවියන් මේ ලෝකෙම විශ්වය පාලනය කරගෙන ඉන්න වෙලාවේ ඔහුට බාර වෙලා තියෙන මේ ලංකා භූමිය ඊටාම සැලකිල්ලෙන් ගෞරවයෙන් රකින්න. ඒ නිසා තමයි ඒ වගේමයි විෂ්ණු දෙවියන්ගේ ප්‍රියම්බිකාව එහෙම නැත්නම් භාර්යාව හැටියට සැලකෙන්නේ. එදා සුරාසුර යුද්ධ වෙලාවේ කිරිමුද කලම්බද්දී ලැබුණු වස්තු සම්පත් දෙකෙන් එකක් තමයි ශ්‍රී ලක්ෂ්මී දේවමෑණිය. මේ ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන් විෂ්ණු දෙවියන් පාලනය කරන මේ ලංකා භූමියේ ලෝකේ පුරාම විෂ්ණු අවතාරයක් තුලින් මිනිසුන්ට යහපත උදා කර දෙන්නට කටයුතු කරනවා. ඒතර ලක්ෂ්මී දේවිය කියන්නේ ධනයට, සෞභාග්‍යයට, සියලුම සැප සම්පත් වලට, භෞතික සම්පත් වලට අධිපති දෙවියන්යි.
ඒක ඔබ දකින්න ඉතින් ලක්ෂ්මී දේවියන්ගේ පින්තූරේ දිහා බලන්න. ඒ ඉතල පැහැදිලි. අර තියෙන දෑතින් රන් කාශ වගුරුන. ඒතර මේ ලක්ෂ්මී දේවියන් අපි මේ වෙලාවේ චී කරන්නේ ඇයි? අලුත් අවුරුද්ද උදා වෙන විට ලක්ෂ්මී දේවිය එහෙම නැත්නම් සිරි දෙව්දුව ඔබ අහලා තියෙනවා ගමේ ගොඩේ කියන කතාවක්. සිරි දේවිය ඉදිරි දොරෙන් ගෙට එනකොට මූ දේවිය පෑල දොරෙන් පිට වියයි කියලා. එන ශ්‍රියා කාන්තාව එහෙම නැත්නම් ශ්‍රී දේවියගේ ඒ ශ්‍රී සම්පත්තිය ගෙදරකට යහපත් සුඛ සම්පත් ලැබෙනකොට ගෙදර තියෙන මූසලකම එහෙම මූ දේවිය කියන්නේ ඒකනේ නැති බැරිකම ඒ සියල්ලම පෑල වලින් කියන පිටිපස්ස දොරින් එළියට යනවා. අන්න ඒ යහපත වෙනුවෙන් අපි ඊටම පුරාණ පුස්කොළ පොත්වලට අනුව ශාස්ත්‍රීය අනුව ඒ සාම්ප්‍රදායික ක්‍රමයට අනුව ඉස්තර අපේ මුතුන් මිත්තන් කරලා කිව්තියක් හැටියට ඔබ වෙනුවෙන් අවුරුද්දට ඔබේ ගෙදරට ශ්‍රී දේවිය කැඳාගෙන ඒම සඳහා අවුරුදු මන්දසාවක් නිර්මාණය කළා තියෙනවා. මේක දෙව්සඳ ආයතනය. නමුත් අපට දෙන්න පුළුවන් ක්‍රමයකුත් තියෙන්න ඕනේ. දෙන්න පුළුවන් ඉතාමත් සුළු ප්‍රමාණයක්. මෙන්න මේ තියෙන්නේ ඒ මන්දසාව ඉතාමත් සුරක්ෂිතව මෙන්න මේ පෙට්ටියේ සම්පූර්ණ කරලා තියෙනවා. මේ මන්දසාව මේක හදාපු හැටි පිළිබඳව ඔබට පැහැදිලි විස්තරයක් කියන්නට ඕනේ. මේකට ඉතාමත් අතුරු ආන්තර අනතුරු වැනි දේවල් මුල් කරගත්තාම බුදුදහමෙන් උගන්වන අන්තරා නිවාරණ පිළිතෙන් පිළිත් කරලද පිළිත්තන් සහ පිළිත් නූල්ද අතුලත්ව ධන ධාන්‍ය සෞභාග්‍යමත් වූ ලක්ෂ්මී දේවිය කැමති ප්‍රිය කරන සුවඳ ඇතුළත් වූ ඒ ඖෂධීය ද්‍රව්‍යයන් ලක්ෂ්මී ස්තෝත්‍රයන්ගෙන් පනපෝල මේ මල්ලාසන මත ජීවත් කරලා රැදවල් දෙකේම අපේ ඒ කාර්ය මණ්ඩලය ඉතාමත්ම කැපවීමකින් මාංශයන්ගෙන් තොරව ඉතාමත් කැපවීමකින් නිර්මාණය කරන ඒ දිෂ්ටි කරනද ඖෂධ වර්ග මේක තියෙන විශේෂය. අපි මේ ඖෂධ වර්ග විශේෂ ගැන කතා කරද්දී මේ පෙට්ටිය තුළට අපි මංසාව තුළට යොදවල තියෙනවා අගින් දේවදාර සුදු හඳුන් සුවඳ පොට්ටම් ඒ වගේම ඊතන ඒ ඖෂධ වගේම ඊට ධන ධාන්‍ය පැත්තෙන් බැලුවොත් මාවි මොන් කවුපි ආදී වශයෙන් ඒ වර්ග ඊගාට ඇත්තල පස් ඊගාවට අපේ ඔය ඔබ දන්නෝනේ අර මැනින් කරන තැන් වල තියෙන්නේ ඒ උඩ කියලා જાතියක් තියෙන්නේ අන්න ඒකේ උඩ ඒව පවා හැම දෙයක්ම මේකට ඇතුළත් කරලා තියෙනවා ඒ වගේම කම්මල්යකට ආදී ඒ ස්ථිරමු දේ අරගෙන මේ ආසනවල ඒ පඩු පාට ආදී තැම්පත් කරලා IT1 කරමින් පරීක්ෂණ දේව කර කියලා තමයි සූදානම් කරලා තියෙන්නේ මේ මනසව තුළ මේක තාමත් පිරිසුදුව ඔබ ගෙදරට ගෙන්න ගත්තොත් ලබා ගත්තත් ඔබ ඒ දවස වෙනතුරු ඔබ බුදුන් වඳින තැන මේ වගේ සුවිශේෂ පූජා භූමි පූජා ස්ථානයක මේක තැන්පත් කරන්න මේක ඇතුළේ තියෙන විස්තර පත්‍රිකාවක් ඒ විස්තර පත්‍රිකාවේ සඳහන් වෙනවා මෙන්න මේ තියෙන මෙන්න මේ වගේ විස්තර පත්‍රිකාවක් තියෙනවා මේ විස්තර පත්‍රිකාවක් තියෙනවා සිංහල අවුරුද්ද උදා වැඩැල්ලීම නැකතේදී ඇති අප්‍රේල් 14 වෙනි සඳහා පූර්ව භාග 6:44ට තමයි වැඩැල්ලීමේ පූර්ව භාග විලිමාන බව අප්‍රේල් 9 වෙනි 14 වෙනිදා පූර්ව භාග 9:04ට පච්චවන්න වාතාවරණයෙන් සැරසීලා මේ මුදුන් වහලේ එහෙම නැත්නම් උඩුවස්ස මුදුන් වහලේ හුඟක් ස්ත්‍රීලිංග ගහලා තියෙනවා නම් බෑනේ වහලේ එල්ලන්න විදියක් නැහැනේ. ඔබට ස්ත්‍රීලිමේ හරිය එල්ලන්න පුළුවන් නම් බ්‍රහ්මපාදයේ සම්බන්ධ වෙන. කියන්නේ මේ මැද ඔබට නිතර පේන තැනක එල්ල ගන්න පුළුවන් නම් එහෙම තැනක එල්ලන්න. එහෙම නැත්නම් මේකට කම්බි පටවල් හතරක් දාලා ගැට ගහලා උළුවස්සට උඩින් ඔබ යන්න ඕනේ එතනින් එළියට එතනින් එන්න පුළුවන් තැන විදියට උළුවස්සට උඩින් ඉහළින් ඔබට ඒක සම්බන්ධ කරලා
තැම්පත් කරන්න පුළුවන්. දිනපතා ඔබ ගෙදර පහන් පත්තු කරලා බුදුන් වැඳලා දෙවියන්ට පින් දෙන වෙලාවට සුවඳ දුම් අල්ලන වෙලාවට ඒ මනුෂ්‍යවට දුම් පොට්ටක් දුන් අල්ලන්න අමතක කරන්න එපා. මොකද ඒක එතන තමයි ඔබේ ආශිර්වාදය තියෙන ඔබට ලැබෙන්නේ. ඔබට දිනපතාම ඒ කාර්යය කරගන්නට පුළුවන් ඔබ යහපත වෙන. අපි දන්නවා දැන් මේ මම විශේෂයෙන්ම මේ මනුෂ්‍යව ගැන කියද්දිම අද විශේෂයෙන්ම කියන්නට ඕන දැන් මේ අවුරුද්දත් එක්කම රටේ ඔබට උනේ කොහොමද ලක්ෂණ වලට පිළිබඳව. මේ ලක්ෂණ බලාපොරොත්තු පිළිබඳව ඔබ දැනගන්නට ඕන. මේ අපි බලමු මේ අවුරුදු උදාවත් සමග හැම පාරම අපිට මේ ප්‍රශ්න එනවනේ. සිංහල අවුරුදු නැකතරද කියයි අරෝමේව කියනවනේ. නමුත් මේ අවුරුදු උදාවත් සමග සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන එක කාටවත්ත් ඔය අලුත් නැකත් කට්ටියට ඒක කාටවත් ඒ නැකත වෙනස් කරන්න බෑ. ඔය අවුරුදු නැකත් වෙනස් කරගත්තට ඒක ඒ පුණ්‍ය කාලය ගැන කතා කරද්දී පුණ්‍ය කාලය මත ඔබගේ ලග්නෙට කොහොමද එන්නේ කියලා බලමු. අපි බලමු මේෂ ලග්න හිමියන්ට පහුගිය දවසේ සෙනසුරු මාරුව සිද්ධ වුණා. ඔය සෙනසුරු මාර්තු මාසයේ 29 මේ ඒක ඉවර වෙලා තමයි අපිට මේ අවුරුද්ද උදා වෙන්නේ. ඊට පස්සේ ලබන මයි මාසයේ ඊළඟට මාසයේ එනවා ගුරු මාරුවක්, ඒකම රාහු මාරුවක්. එතනත් ඒවත් එක්ක බලනකොට මේ අවුරුද්ද ගත කරන්නේ කොහොමද කියලා අපි බලමු. ලග්නෙට මේෂ ලග්නෙ දිහා බලුවොත් නව වර්ෂයේ උදා වීදී සෙනසුරු ඒ රාෂ්ටක තත්ත්වයක් මම ඔබට කියලා තිබ්බා. සෙනසුරු මාරුව සමගම උදා වෙලා තිබුණේ. තරමක් දුරට කරදර වර්ෂයක්. බාහිර බලපෑම් රසකට මුහුණ දීමට සිදු වෙනවා. වචන නිසා අමාරු වෙනවා සිදු වෙනවා. නීතිමය ගැටලු වලට එහෙම සිදු වෙනවා. තිබෙන කල්පනාකාරී විය යුතුයි මේෂ ලග්න හිමියන් විශේෂයෙන්. එතකොට ඔබට මිෂන් සුළුකින් පිළිටක් ලබන්නට ඔබ මාර්තු 29 වෙනිදා සෙනසුරු පහන දැල්ලුවා නම් ඔය විපතෙන් අපි ඒක සම්බන්ධව කතා කරලා තියෙන මේ මෙතන තියෙන මේ සෙනසුරු පහන මේ සෙනසුරු පහන මාර්තු මාසයේ 29 වෙනිදා ඒ නියමිත නැකතට දැල්ලුව නැතත් ඔබට පුළුවන් නැවතේ පහන ගෙනන්න පත්තු කරන්න කවද්ද. හැම මාසෙකම තියෙනවා මාසෙ පොය දවස. මේ මාසෙ පොය දවසට ගමේ කොහේ හරි තැනක පුංචි තැන පන්සලකට හරි කමන්න යන්න ගිහිල්ලා අඳුරු වෙලා තියෙන බෝධියක් හොඳට මතක තියාගන්න. පහම්පත් වෙන්නේ නැති, ලයිට් නැති, විදුලි බලය නැති ඔය වගේ තියෙන අඳුරු බෝධින් වහන්සේලාට වඳිනව නමස්කාර කරන්න ඕනේ. අන්නේ එවැනි බෝධියක් ළඟට ගිහිල්ලා දවල්ට හවසට පැය භාගයක් හරි කමන්නේ වටේට සුද්ධ කරන්න, තනකොළ ටික ගලවලා වටේට සුද්ධ කරලා එදා රැට රෑ 9ට රෑ 9 වෙනකම් කර්ණීයමෙත් සූත්‍රේ හරි කමන්නේ කි ඉඳලා එහෙම නැත්නම් රෑ 9ට හරි ගිහිල්ලා රෑ 9ට මෙන්න මේ සෙනසුරු පහන දැල්වන්න. ඒ පහන දැල්වලා බෝධිය දෙසට දැන් අපි දැන් සෙනසුරු මාරුව දවසේ මම ඔබට පහන පත්තු කරලා දැල්ල ඊශාන දිශාවට තියන්න කියලා කිව්වා. නමුත් මේ මාසේ පොයේ දවසට පත්තු කරන සෙනසුරු පහනේ දැල්ල බෝධිය දිශාවට හරවලා තියලා වටේට මල් තියන්න. නිල් පාට විශේෂයෙන්ම උපුල්වන් දෙවියන්ට එහෙම නැත්නම් උපුල් වර්ණ මල්, උපුල් වර්ණය කියන්නේ නිල් මහණෙන් මල් ඇතුළත් කොට වෙනත් මල් වර්ග තියලා පූජා කරලා ඒ පාන දැල්වලා බෝධියේ හතර කොනේ ඔබට පුළුවන් තල තෙල් හෝ එළඟ තෙල් එහෙම නැත්නම් පිරිසුදු පොල් තෙල් පාවිච්චි කරලා තවත් පහන් හතරක් පත්තු කරනවා. බලන්න ඔබ ඈතට පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ බෝධිය අඳුරු බෝධිය කොච්චර ආලෝකමත්ද කියලා. මේ පහන් ආලෝකෙන් ලස්සනක් වෙනවද? ඒ විදිහටම ඔබේ හදවතත් ලස්සන වෙනවා. ඔබේ ග්‍රහපල දුර වෙනවා. ඔබට යහපතක් උදා වෙනවා. ඊළඟට බලමු උසබ ලග්නය. උසබ ලග්නය කියනකොට යහපත් ඒක උසබ ලග්න හිමියට මේ වෙලාවේ හොඳයි. කොහොමද? මොකද තුන් වෙනත් මේ සෙනසුරු වෙවිල්ල ඉන්නේ. ඔහුට යහපත් වූ නවර්ෂයක් වෙනවා. විදේශගත වීම සාර්ථක වෙනවා. ලැබීමට යහපත් පවතිනවා. ඒකට ගැටලු තියෙනවා නම් ඒවා නිවාරණය කරන්න පුළුවන් වීමක් සිදු වෙනවා. ජීවිතයේ පිළිවෙලක් වන යුගයක්. දේපල ලැබීමකින් වාසනාවන්ත ලැබෙනවා උසබ ලග්න හිමියන්ට. ඊළඟට මිථුන ලග්න හිමියන්. විදේශගත වීමෙන් දියුණුව ලැබේ. ව්‍යාපාර දියුණු වේ. දුර ගමන් නිදී අධ්‍යාපන ආර්ථිකයට රැකියාවට යහපත උදා කරයි. සුළු නීති ප්‍රශ්න
පැන නැගීමට හේතු වෙනවා. ස්ථානයේ සුළු වෙනසක් හෝ සිද්ධ වෙනවා. අන්න ඒකටත් ඔබට හොඳයි. ඔබ අවුදු මන්සාව ඔබේ නිවසේ තියෙනවා නම් ඔබේ වහලයට ඔබට ඒ අර ස්ථාන වෙනස් වීම පිළිබඳ තියෙන දෝෂය මගහැරෙනවා. මේක දෝෂාන්තකාර කියන නිවාරණ මන්ත්‍රයෙන් ජීවම් කළ තියෙන මන්සාවක් නිසා. ඒක ඔබේ නිවසේ තියෙනවා නම් ඔබට එච්චර ඒ ගැන ගැටලුවක් හිතන්න දෙයක් නැහැ. ඊළඟට බලමු කටකලක් නිහිමියන්ට. පැවතින ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ සියල්ලම අවුරුදු 5ක් තිස්සේ ඔබට දුණු ඒ රාෂ්ට්‍රක සියල්ලක්ම දුර වෙලා යහපත් කාලයක් උදා කරලා තියෙනවා. රැකියා කටයුතු වලටද යහපත් දියුණුව ඇති වේ. සියලු බලාපොරොත්තු ඉටු වේ. පවුලේ සතුට ඇති කරනවා. මේක දෙගුණ කරගන්න. සියා කාන්තාව ශ්‍රී දේවිය ගෙදරට එන්නේ සියලුම සැප සම්පත් යහපත් දේ ලබා දෙනනේ. අනිත් අපිට මේක ලැබෙයි කියලා මෙහෙම අත තියාගෙන හිටියට වැඩක් නැහැ. මේක දෙගුණ කරගන්න මේ වස්තුව ලබා ගන්නට ඔන්න ඔබේ මුදුන් වහලේ එල්ලලා තියෙන. එහෙම නැත්නම් ඔය උණුවසට උඩින් එහෙම නැත්නම් උඩු වහුවට උඩින් එහෙම නැත්නම් ප්‍රධාන දොරට උඩින් එල්ලලා තියෙන අවුදු මනුෂ්‍යාව ඔබට වාසනාව උදා කරලා දෙයි. ඊළඟට බලමු පස්වෙනි ලග්නය හැටියට සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ට නම් පොඩ්ඩක් අය රාෂ්ට්‍රක තත්ත්වයක් උදා වෙන්නේ අවුරුදු 5ක්. ඒ රාෂ්ට්‍ර කාලය ගත වෙනවා. පැවිදි අලුත් අවුරුද්දේ තරම් යහපත් වෙන්නේ නැහැ. රැකී ආරක්ෂා වලද අධ්‍යාපනයේද ප්‍රශ්න මතුවේවි. ඥාතීන් අතර මත ගැටුම් ඇති වෙනවා. ගුප්ත කටයුතු වලට මුහුණ දීමට සිදු වෙන කාලයක්. ගුප්ත කටයුතු කියලා කියන්නේ මෙන්න මේවට තමයි. එතකොට ඔබට එවැනි ගැටලු වලට මුහුණ දෙන්නට ඔබට කවුරු හරි හතුරක් විසින් කවුරුන් හෝ ඔබට එවැනි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ දෙයින් බේරෙන්නට ඔබට මේ විශේෂයෙන්ම අවුදු මනුෂ්‍යා වගේම සෙන්සුරු පහන පිළිබඳව ගන්නවා නම් මේ පහන ඊටම සුරක්ෂිතව සකස් කරලා තියෙන්නේ. මේකට ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් දොල තියෙනවා. අපි ඒක බලමු පොඩ්ඩක්. මේ තියෙන්නේ මේ පහන පිළිබඳව මම ඉස්සෙල්ලා ඔබට පැහැදිලි කිරීමක් කරා. මේකේ තියෙන ඖෂධ වර්ගات එක්ක මේකේ තෙල්, මේකේ තල තෙල්, පස් තෙල්, එළඟ තෙල් සමග තවත් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. ඔය තල තෙල් කියලා කියන්නේ සෙන්සුරු. අද අපි එළඟ තෙල් කියලා කියන්නේ ගුරුන්ටයි ගලයිටයි. පස් තෙල් කියලා කියන්නේ සාහුටයි. මේ ආදි වශයෙන් මේ සියලුම ග්‍රහයන්ට අයිති ඖෂධ වර්ගත් මේකට තියෙනවා. ඒ නිසා මේ ග්‍රහය නම දෙනාගෙම යහපත ලබා ගැනීමට මේ පහනත් ඔබට වාසි වෙනවා. දැන් මම කතා කරේ සිංහ ලග්නය. ඊළඟට බලමු කන්‍යා ලග්නය. එතරම් යහපත් වර්ෂයක් නෙවෙයි. සමාජගත වීමද ප්‍රශ්න ඇති කරනවා. පවුලේ වියවුල් යෙදෙනවා. විවාහයට ගැටලු ඇති කරනවා. ආදර සම්බන්ධතා බිඳ වැටෙනවා. පියාට අගුණ කාලයක්. විදේශගත වීමට හැකිනම් ඊටම සුබයි. කන්‍යා ලග්න හිමියන්ට විදේශගත වුණොත් විතරයි නිකන් යහපත් තියෙන්නේ. එහෙමනම් ඒකිනු පෙරෙන්නට ඔබ ග්‍රහ පූජා මොකද ඔබ දන්නවා මට මේක මතක් වුණා ආයුර්වේද බෙහෙත් වල කියවෙනවා ආයුර්වේද වෙදකමින් කියවෙනවා අපේ පුරාණාචාර්යවරුන් සඳහන් කළ තියෙනවා ආයුර්වේදයේ ශාස්ත්‍රය 8කට බෙදලා. මේ 8න් එකක් තමයි ග්‍රහයන්ගෙන් ඇතිවෙන අපලපත්‍රවන් සඳහා ප්‍රතිකර්මයන් තියෙනවා. ඒක තමයි ආයුර්වේදයෙන් වෙන් කළ තියෙන්නේ. මොකක්ද ඒ ප්‍රතිකර්මය? යාග හෝම කිරීම, බලිතොල් කිරීම, ග්‍රහ පූජා. ග්‍රහ පූජා කියන්නේ ග්‍රහයන් වෙනුවෙන් මේ කරන පූජාව. මේ කියන සාන්ති කර්මයක්. අන්න ඒවෙන් තමයි එක රෝගයක් වලදී කියන්නේ රෝගයක් කියලා කියන්නේ ග්‍රහ දෝෂයක් නිමා කරගන්නට පුළුවන් වෙන්නේ ඔය කියන ආයුර්වේදයේ තියෙන කොටස් 8න් එකක් මේවට අයිති කියන එකයි ආයුර්වේද වෙදකම. ආයුර්වේද කියලා කියන්නේ අපේ තියෙන ලංකාවේ තියෙන දේශීය වෙදකම. මේ දේශීය වෙදකම එක. හොඳ ඒක වගේම අන්න මේකෙන් අපි අර ඔබට කන්‍යා ලග්න හිමියන් විදේශගත වුණොත් යහපත උදා වෙනවා කියලා කිව්වා වගේ කන්‍යා ලග්න හිමියන් විදේශගත වුණොත් ඔවුන්ට යහපත උදා වෙනවා කියලා කිව්වා වගේ අන්න මේ පූජා පැවැත්වීමෙන් විදේශගත වෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ යහපත් ජීවිතය ගත කරන්න පුළුවන්. ඊළඟට තුලා ලග්නය. යහපත් අලුත් අවුරුද්ද සමාජගත වීම තුළින් ලාභ ප්‍රයෝජන ලැබේ. අලුත් ව්‍යාපාර කටයුතු වලට යහපතයි.
නිවාස ගොඩනැගීමට හැකි වේ. දියුණුව සහිත වේ. සතුරු කරදර දුරු වේ. අන්න ඔබේ සතුරු කරදර පවා දුරු වෙනවා ඒ තුලා ලග්න හිමියන්. ඊළඟට උච්චික ලග්න හිමියන්ට යහපත් කාලය ප්‍රේම සම්බන්ධතාවලට ඉතාමත් සුබයි. දේපල ලැබීමක් වෙන්න, පවුල තුල ආදරය ඇති කරනවා, සමාජගත වීම යහපත් තරංග විභාග වලින් ජය ලැබෙනවා, සතුරු කරදර දුරු කරනවා, අනාගතය පිළිබඳව අලුත් වැඩ කටයුතු වලට අත ගැසීමට හැකියාව ඇති කරන කාලයක්. නිවාස සදන්න හොඳම යහපත් කාලයක්. අන්න නිවාස සදන්න බලාගෙන ඉන්නවා නම් ඔබ දැන් ඉන්න නිවසේ මුදුන් වහලේ හෝ බුදුන් වඳින තැන විශේෂයෙන්ම මේ අවුරුදු මංසාවක් තැන්පත් කරන්න ඔබ නිවාසයක් හදන්න බලාපොරොත්තු වෙන නම් අත්වරන් දාලා නම් තියෙන්නේ ඒ නිවසේ ගිහිල්ලා ධර්මපාදයේ හොයාගන්න පුළුවන්. හරියටම මෙහෙම තියෙන ඉදමක නම් සාමාන්‍යයෙන් ඔබ බලාගන්න මෙහෙම මේ අතට මුල්ලටත් මේ මුලටත් අතර මන්නාම හරි මැදට ආවෙන්නේ බ්‍රහ්මපාදේ. මෙන්න මේ බ්‍රහ්මපාදයේ තියෙන ප්‍රදේශයේ මේ මංසාවක් තැන්පත් කරන්න එතන විත්‍යක් ඇත්තේ ප්‍රෑන් එකේ ඇති කොහෙද තනක විත්‍යක්. ඒ විත්‍ය හරි කමන්නේ මංසාවක් තැන්පත් කරන්න ඔබට යහපත් වෙන ඔබේ නිවස කිසිම බාධාවකින් තොරව ඉදිකල්ලා අවසන් කරගන්නට පුළුවන්. මොකද ඒ තරම් මේකේ ඖෂධ වර්ග 21ක් වගේම මේකට අවශ්‍ය ආශිර්වාදය සහ ආරක්ෂාව තන්ත්‍ර මන්ත්‍ර යන දෙකින්ම සම්බන්ධ කරලා තියෙන නිසා ඒක වැදගත් වෙනවා. ඊළඟට මම කතා කරේ වෘශ්චික ලග්න. ඊළඟට අපි ධනු ලග්නයට යමු. පවුල තුල මතභේද ගොඩනගෙනවා. ධනු ලග්නයට පොඩ්ඩක් අපලයි ගොඩනගෙන කාලයක්. සතුරු කදර ඇති විය හැකි. ලැබීම් තරමක් කඩපණ කරනවා. දියුණුවට තම උනන්දුව අත්‍යවශ්‍ය වෙනවා. දියුණු වෙන්න නම් තමන්ගේ උනන්දුව අවශ්‍යයි. නැත්තම් දියුණු වෙන්න බෑ. විභාගවලදී බාධා ඇති වෙනවා. නිවාස පිළිබඳ සිහිනය බොඳ වෙනවා. නිතර නිවාස කැඩී බිඳී යාමට වියදම් අධික වීමටත් ඉඩ තියෙනවා. අන්න ඔබට ඔබේ නිවාසක් ඉදිකිරීමක් බලාපොරොත්තු වෙනවා නම් මේ සිහිනය බොඳ වෙලා යනවා. ඊගාවට තියෙන නිවස කැඩී බිඳී යනවා. අපි ඒක වළක ගන්න ඕන. දෛවය වෙනස් කරන්න පුළුවන්. මේ හැම පෙට්ටියකම අපේ සඳහන් කරලා තියෙනවා. මේ යටින්ම තියෙනවා. දෛවය වෙනස් කළ හැකියි. අපේ දෙව්සන්දේකේ ප්‍රධානම තේමාව තමයි දෛවය වෙනස් කළ හැකියි. මරණ මොහොත තියන්න පුළුවන් වුණත් අපි ඒකත් වෙනස් කළ හැකියි. මම ඒක කියනවා. ඒක බුදුබණේ උගන්වලා තියෙනවා. නම් දෛවය වෙනස් කළ හැකියි. ඔබට ඔබගේ නිවස කැඩී බිඳී යන එක වළක්වන්නට ඔබගේ නිවසේ ඉදිකිරීමේ සිහිනයක් වගේ තියෙනවා නම් ඒක බොඳ වී යන එක වළක්වන්නට ඔබට වාසනාව උදා කරනවා. මෙන්න මේ අවුද්ද වෙනුවෙන් නිකුත් කරපු මේ උතුම් මන්ත්‍රා මේ ශ්‍රී ලක්ෂ්මී දේවියන් ලක්ෂ්මී දේවියගේ තා විෂ්ණු දේවියගේ ආශිර්වාදය සියලුම ග්‍රහයන් පාලනය කරන්නේ විෂ්ණු දේවියන්. දා විෂ්ණු දේවියන්ට අනසක ඇතුව ශ්‍රී ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ඇතුව ඔවුන් ප්‍රිය කරන ඔවුන්ගේම ඖෂධ වර්ග තමයි මේ ඇතුළත් කරලා ඒ ස්තෝත්‍ර වලින් සහ මන්ත්‍ර සහ තන්ත්‍ර වලින් සකස් කරපු එකක් තමයි මේ මංශාව සාපාන. ඒ නිසා ඔබට ඔබගේ සිහිනය බොඳ වෙන්න දෙන්නේ නැහැ. බොඳ වෙන්නේ නැහැ. ඔබට මේ මංශාව ගිහිල්ලා ඔබ ඉන්න නිවසේ ඔබේ අවස්ථාව තැන්පත් කරගන්න. හැබැයි කඩවල වල නැහැ. අපගේ දෙව්සඳ කාර්යාලයට ආවත් මේ මංශාව ලබා ගන්නට බැහැ. කතා කරන්න ඒ කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඔබට අවශ්‍ය විදිහට මේ මංශාව ලබා දෙන්නට. මම දැන් ධනු ලග්නය ගැන කතා කරා. ඊළඟට මකර ලග්නය ගැන කතා කරන්න. ඔන්න මකර ලග්නයේ නම් වස 7මාර අවුරුදු 7මාරක් තමන්ගේ දියුණු කාලය සපහසු වලක්වමින් පැවති නරක කාලය නරක අපල කාලය නිමා කළ තියෙනවා. ඒක නිමා කරේ මාර්තු මාසේ 29 වෙනිදා. මාර්තු 29 තමයි අවුරුදු 7මාරක් ඔබ දුක් විඳපු ඔබගේ නරක කාලය අපල කාලය නිමා කරා මාර්තු 29 වෙනිදා. සෙන්සුරු ඔබේ ලාභනේ 3 වෙනට ඇවිල්ලා. අන්න ඒක ඉතාමත් යහපත් වුණා. ඔබට ඒ වගේම තමයි මේ අවුරුද්ද ඉතාමත් යහපත් කාලයක් උදා කරලා තියෙනවා. ඉතාමත් යහපත් කාලයක්. දියුණුව ලැබීම යහපත්. විවාහය ස්ථිර වේ. ඉගෙනුමට යහපත්. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබෙනවා. ඔබ යම් කිසි රැකියාව උසස් වීම බලාපොරොත්තු වෙනා නම් ඉස්සියල්ලක්ම ලැබෙනවා. වස්තු සම්පත් ඔබට ලැබෙනවා. ඔබ ඒක වැඩි දියුණු කරගන්න මේ මනුෂ්‍යව පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. කුම්භ ලග්නය කියන්නේ තාම ඒ රාශියක් ගත කරනවා.
පහුගිය මාර්තු මාසයේ 29 වෙනිදා ඒ කියන්නේ දැන් මේ සිංහල අවුරුද්ද ඉඳලා බලනවා නම් මේ මාර්තු 29 වෙනිදා තමයි අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. එතන ඉඳලා තාත් අවුරුදු දෙකමාරක්. දෙන්නේ ඒ රාත් ඒ කියන්නේ දුක් හතමාරකින් තව දෙකමාරක් ඉතිලා තියෙනවා. මේ ඒ රාත්‍රියේ අවසන් කාලේ තරමක් දුරට යහපත් කාලයක් වුණා. ලැබීම තරමක් දුරට පවතින. පෞල්‍ය සමග දුර ගමන් බිමන් යෙදීවි ආගමික කටයුතු වලට යහපත් කාලයක්. මොකද අනිවාර්යයෙන්ම ආගමික කටයුතු කරන්නට ඕන බපල නිසා ඒක කාලයක් යහපත් කාලයක්. එවැනි දේවල් ආගමික කටයුතු වලට යහපත් නිවාස ගොඩනැගීමට යහපත්. ඔබට නිවාස කිරීමට වාසනාව තියෙනවා. මේ වෙලාවේ ඒකට යහපත් කාලයක්. මේ කාලය තුල වැඩ පටන් ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මීන ලග්නය අවසාන ලග්නය. මීන ලග්නය ගැන කතා කරද්දී තරමක් දුරට සතුට අඩු කාලයක්. ශරීර සනීපය දුර්වල කරනවා. නිතර ලෙඩ දුක් කරදර ඇති කරනවා. සහෝදර ඥාතීන් අතර ගැටලු පැනනගී. දීපල ප්‍රශ්න ඇති වෙනවා. නිතර මිනිසුන් අමනාප වෙනවා. නොකල වැරදි වලට දඬුවම් ලැබෙවි. බුද්ධිමත් විය යුතු කාලයක් තමයි විශේෂයෙන්ම මීන ලග්නය. මොකද මේ සිංහල අවුරුද්ද ලබද්දී ඔබගේ ලග්නයටයි සෙනසුරු ග්‍රහය පැමිණෙන්නේ. අන්න ආරම්භ වෙනවා සූදානම් වෙලා ඉන්නේ. ඒ දුක විඳින සෙනසුරුගෙන් ඒ පීඩනවල ඔබගේ නිලතල පවහින් වෙන්න පුළුවන්. ඒවෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි එදා ඔබ සෙනසුරු ගෞරවයෙන් පිළිගන්න 29 වෙනිදා සෙනසුරු ගෞරවයෙන් පිළිගත්තා නම් මාර්තු 29 වෙනිදා ගෞරවයෙන් පිළිගත්තා නම් මම උදාහරණයක් දෙන්නම් ඒකට. අද ඔබගේ ගෙදරට කවුරු හරි ආවොත් වාඩි වෙන්න කියලා තේකක් දීලා බුලවටක් දීලා සංග්‍රහ කරනවා. හාමුදුරුවෝ මක්කවුත් අපි ඇතිරිල්ලක් දාලා ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ඔබගේ ගෙදරට තරහකාරයෙක් ඔබ මරනවා, කොටනවා, ගහනවා කියලා තර්ජනය කරන තරහකාරයෙක් ගෙදරට ආවොත් එනකොට ඔබ කැටිපොළු අරගෙන එළියට යන්නේ නැතුව එන්න කියලා කතා කරලා වාඩි වෙන්න කියලා ඔහුට තේකක් දීලා එහෙම නැත්නම් බුලත් පිටක් දීලා කන්න කියලා. ඔහු සමග සුහදව කතා කරොත් ඔහු ආවේ ඔබ මරන්න නම් මරන්නේ නැහැ. ඔහු ඔබට ගහලා යයි. ගහන්න නම් ආවේ ගහන්නේ නැහැ. බැනලා යයි. ඒ වගේ ඔබට ඒ සතුරු බලවේග වුණත් මැඩපවත් ගන්න බුද්ධිමත්ව සිටිය යුතුයි. ඒ සඳහා මේ සිනසුරු ග්‍රහය පාලනය සමග සියලුම ග්‍රහයන් පාලනය කරන විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම කළ යුතුයි. ඒ සඳහා ඔබ විශේෂයෙන්ම මීන ලග්න හිමියන් මේ අවසර දෙකමාරක්ම මේ වගේ පීඩන වලට පත් වෙනවා. ඉදිරියට තවත් ඉස්සරහට තියෙනවා. තවත් අවුරුදු දෙකමාර මේ දරුණුම දෙකමාර තමයි ගත කරන්නේ. මේ කාලය තුල ඔබ හැම අමාවක පොයකටම ඒ කියන්නේ අඳුරු දවසට කළුවර දවසට බෝධියක් ළඟ ගිහිල්ලා ආලෝකමත් කරන්න මෙන් එක පහනක් දැල්ලලා වෙනත් පහන් වටේට පත්තු කරලා දැල්ලලා මේ පහන් දෙකේම මේ ස්ත්‍රෝත්‍රය තුළ තියෙනවා ස්ත්‍රෝත්‍රයක්. ඒ ස්ත්‍රෝත්‍රය තුන් පාරක් කියවන්න ඕන. ඒ ස්ත්‍රෝත්‍රය තුන් පාරක් කියවලා ඔබට යහපත උදා කර ගන්න පුළුවන්. ඔබට අර තියෙන කරදර වලින් බේරෙන්න පුළුවන්. මම හිතනවා අපි නැවත මෙවැනි වැඩසටහනකින් ඔබත් සමග හමු වෙනතුරු ඔබ මේ පිළිබඳව යම් කිසි ඔබට ගැටලුවක් තියෙනවා නම් අපේ ඒ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. මේ සඳහා මේ දුරකථන අංකයක් මේ වැඩසටහන පටන් ගන්න මොහොතේ සිට මෙයාටින් සඳහන් වෙලා තියෙන මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. අපේ කාර්ය මණ්ඩලයේ සඳහා උත්තර ලබා දේවි, උපදෙස් ලබා දේවි. ඔබට අවශ්‍ය ඉෂ්ට කරන්න පුළුවන් කාරණාව තියෙනවා. හැබැයි මතක තියාගන්න අපි විශාල ප්‍රමාණයක් මේ නිෂ්පාදනය කළා නැහැ. වෙළඳ සැලට නිකුත් කළා නැහැ. අපේ ගාව විතරයි තියෙන සුළු ප්‍රමාණයක්. මංසා අපිට ලොකු ප්‍රමාණයක් හදා ගන්න බැරි වුණා. ඒ තියෙන ප්‍රමාණය ඔබ ඇනුම් කළ දැම්මම ගෙන්න ගන්න අපේ ඒ සඳහා තකල් ගාස්තුව වගේම මේ ගියපු කාර්යයන් සඳහා සුළු මුදලක් අපි අය කරනවා. ඔබට සුරක්ෂිතව මේක අසුරුම් කරලා ඊටම ප්‍රවේශමෙන් එවන්න ඕන නිසා තමයි ඒ මුදලක් අපි අය කරන්නේ. ඊට වඩා මේකට විශාල වශයෙන් මේක මිල කළ නොහැකි. නමුත් අපි මිලක් කරලා තියෙනවා. මිල කළ නොහැකි වස්තුවක් අපි පොදු මිලක් නියම කරේ මේ කාර්ය සාර්ථක කර ගැනීම ඔබ වෙනුවෙන් ඔබට යහපතක් ඉෂ්ට කිරීම සඳහා. හොඳයි ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්.